ජීවිතයම වෙනස් කළ සිනහාවක්. මගේ ජීවිතයේ ගොඩාක් ප්‍රශ්න තිබුණ කාලයක් තිබුණා. රස්සාවක් නැතුව මම බොහෝම කාලයක් දුක්විඳ. ඒ අතරදි මට බොහොම පොඩි රස්සාවක් ලැබුණා කැෂියර් කෙනෙක් විදියට රෙස්ටුරන්ට් එකක. මගේ අධ්‍යාපන සුසුකම් එක්ක ඒක හරිම පොඩි රස්සාවක්. ඒ නිසා මගේ හිතේ ඒ ගැන ලොකු සතුටක් තිබුණේ නැහැ. කොටින්ම මම කැෂියර් රස්සාව කළෙත් වැඩි කැමැත්තකින් නෙමෙයි. කැෂියර් කෙනෙක් වුණාම කවුන්ටරේට එන මිනිස්සුත් එක්ක hina වෙන්න ඕනේ. එහෙත් මම මේ කිසිම දෙයක් කළේ නැහැ. කොටින්ම එහෙම දෙයක් කරන්න මට ඕනකමක් තිබුණෙත් නැහැ. මේ නිසා මගෙත් එක්ක වැඩ කරපු අය පවා මං ගැන පැමිණිලි කරා. කවුන්ටරේ ඉන්නවා මුහුණේ hinaවක් තියා මුකුත්ම නැහැ. මිනිස්සුන්ට එපා වෙනවා ආයෙත් මේ තැනට එන්න. ගොඩාක් අය එහෙම කිව්වා. මම මේ සේරම ඉවසගෙන හිටියා. මට වෙනස් වෙන්න ඕන ගමක් තිබුණෙත් නැහැ. කොහොමත් වැඩි කාලයක් රස්සාව කරන්නේ නැහැ කියලා මම තීරණය කළයි තිබුණේ. එක දවසක් ලස්සන සිදුවීමක් වුණා. පුංචි ගෑනු ළමෙක් අපේ රෙස්ටුරන්ට් එකට ආවා. එයා රෝද පුටුවක හිටියේ. එයාගේ කකුල් දෙකම නැහැ. වයස අවුරුදු 10ක් විතර ඇති. එයාගේ අම්මා රෝද පුටුව තල්ලු කරගෙන එයාව රෙස්ටුරන්ට් එකට අරගෙන ආවා. එයා කැෂියර් එක ළඟට ආවම මම පුදුමයෙන් වගේ කකුල් දෙකම නැති මේ පුංචි දරුවා දිහා බලාගෙන හිටියා. සුබ උදෑසනක් මාමේ. එයා හරිම ලස්සනට hina වෙලා මට කිව්වා. ඇත්තටම hina වෙද්දි මේ පුංචි කෙල්ලගේ මූණේ පුදුමාකාර ලස්සනක් තිබ්බේ. ඒ සිනහව මගේ මුළු හදවතටම වැදුනා වගේ දැනුණා. එදා මුළු දවසම මගේ හිතේ තිබුණ කකුල් දෙකම නැති ඒ පුංචි කෙල්ලගේ සිනහව. කකුල් දෙකම නැතත් ගොඩාක් මිනිස්සු ළඟ නැති ඒ සිනහව මගේ මුළු දවසම ලස්සන කළා. ඊතර පුදුමාකාර ධෛර්යයක් අරගෙන ආවා. මට මං ගැනම ලැජ්ජ හිතුණා. මට මොනවද නැත්තේ? මට හැම දෙයක්ම තියෙනවා. අංග සම්පූර්ණ ශරීරයකුත් ලස්සන රූපයකුත් තියෙනවා. එහෙත් මම ඇයි hina නොවෙන්නේ? ඒ පුංචි කෙල්ලගේ සිනහවට මගේ හිත මේ තරම් ආලෝකමත් කරන්න පුළුවන් නම් මගේ සිනහවටත් ගොඩක් මිනිස්සුන්ගේ හිත සතුටු කරන්න පුළුවන් වේවි. මම එදාම තීරණයකට ආවා. ජීවිතේ මොන ප්‍රශ්නාවක් hina වෙලා ඉන්න. මම එදා ඉඳන් කැෂියර් එක ළඟට එන හැම කෙනත් එක්කම hina වුණා. බොහොම හිතවත්ව වුන් හැමෝම පිළිගත්තා. ටිකෙන් ටික ගොඩක් අය මගෙත් එක්ක හිතවත් වුණා. දවසක් රෙස්ටුරන්ට් එකට ආපු අය ඊළඟ දවසෙත් අනිවාර්යෙන්ම ආවා. මගෙත් එක්ක වැඩ කරන අය පවා ගොඩාක් සමීප වුණා. ටික කාලෙකින් මට රස්සාවේ උසස් වීමක් ලැබුණා. මම මේ රස්සාවේ නයින් උනේ නැහැ. අද මම මේ රස්සාවෙම ගොඩාක් හොඳ තත්ත්වයක ඉන්නවා. එකම එක සිනහවක් මගේ මුළු ජීවිතේම වෙනස් කළා. තව කෙනෙකු වෙනුවෙන් නොමිලේම දෙන්න පුළුවන් ඉතාමත් සුන්දර දෙයක් අපි හැමෝම ගාවම තියෙනවා. ඒ තමයි සිනහව. එහෙත් අපේ තියෙන ආඩම්බරකමට, මහන්දත්තකමට, උඩඟුකමට අපේ සිනහව හංගන් ඉන්නවා. සිනහවට තවත් කෙනෙක්ගේ මොහොතක්, දවසක් නැත්තම් ජීවිතේම සුන්දර කරන්න පුළුවන්. ඔබ තවත් ඒ නොදී ඉන්නවද? මේ වගේ වීඩියෝ හැමදාම බලන්න පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ හොඳ නම් like කරන්න, ඔයාගේ අදහස comment කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තව ගොඩාක් අපේ channel එකේ දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න. හෙටත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.